විශේෂ නියෝජනයක් කළ දෙනවා මොකටෝ සොයිසාපුර මහල් නිවාසවල ගැටලුවක් තියෙනවා 2006 ඉඳලා නිවාස ගැටලුවක් ඒ සම්බන්ධයෙන් නිවාස අධිකාරිය අද මේ ගෙවල් 18කට නෝටිස් දීලා තිනවා මේ නිවාස ඉවත් කරගන්න හැටියට. ඉතින් මේක ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමියට දක්වාම පුළුවන් තරම් ෂෙයා කරන්න මේක මේ නිවාසවල සිටපු අය නැති බැරි මිනිස්සු තමයි මේ නිවාසවල අවුරුදු 40ක් තිස්සේ මේකේ ජීවත් වෙන්නේ. ඉතින් මේ නිවාසවල යම්කිසි ප්‍රමාණයකට ඉන්න සොළු පිරිසකට මේ මහල් නිවාසවල ස්ථාපනය කරා නිවාස මහල් නිවාස කීපයක් ස්ථාපනය කරා. ඉතින් ඒ නිවාස අයට සුළු පිරිසකට එහි නිවාස ලැබුණා. අනිත් අයට මේ ඇත්තටම නිවාස හිමිමුන් නැහැ. නිවාස දෙනවා කියලා තමයි මේවා හැදුවේ. මේ ඉතින් හැම ආණ්ඩුවකින්ම මේ මිනිස්සුන්ව තරලා පිළලා පීඩාවට පත් කරමින් තමයි කටයුතු කරේ. ඉතින් වත්මන් රජය පිළිබඳ විශ්වාසයක් තියලා තමයි මේ රටේ ජනතාව 69 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ තනි බලයක් නියෝජනය කරන්න දීලා තියෙනවා. ගරු අනුර කුමාර ජනාධිපතිතුමාට හරණ්‍ය මනසූරි අගමැතිතුමියට නිවාස සංවර්ධන අධිකාරිය මේ හැම රජයකින්ම වෙච්ච අසාධාරණයක් තියෙනවා මේ නිවාස 22කින්. මේ නිවාස නැති ජනතාවට කියලා තමයි මෙන්න මේ දැවැන්ත මහල් නිවාස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු නිවාස ඉදිකිරීම අමාත්‍යතුමන් විමල් වීරවංශ මහත්මයා ඉදි කරා මේ නිවාස ව්‍යාපෘතියේ නිවාස 100ක් කියලා. මේ තියෙන නිවාස ඒ නිවාස 100න් සුළු ප්‍රමාණයකට දීලා ඉතුරුව එයයි අලෙවි කරා එවකට හිටපු රජය. ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව ඉස්සරහට. මේ තියෙන්නේ එවකට හිටපු රජය විසින් මේකේ දාලා තියෙනවා නිවාස දසලක්ෂ වැඩපිළිවෙලට සමගාමීව ජනසෙමන ව්‍යාපෘතිය යටතේ දෙමළ නිවාස ව්‍යාපෘතියේ නිවාස නොමැති ජන සමූහය වෙනුවෙන් ඉදි කරන ලද නිවාස ව්‍යාපෘතිය කියලා. මේක ගරු ජීවන කුමාරතුංග මහත්මයා, ලසන්ත අලගියවන්න මහත්මයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයන්, නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහත්මයන් ගේ නම් සටහන් කරලා තිනවා. එතුමාලා මේක ගෙවල් 100ක් කියලා තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. පටන් අරගෙන ව්‍යාපෘතිය වැඩසටහන් කරලා නිවාස 20 මහල් දෙකක් තියෙනවා මෙතන. නිවාස 60ක් ඉදි කරලා තව 40ක් ඉදි කරන්න තියෙද්දි තාවකාලික නමත් කළා. මෙන්න මේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ඒ ස්ථානයේ ඉදි කරා. ඒ ප්ලෑන් තියෙනවා. මේක මම හිතන්නේ වත්මන් ගරු නිවාස අධිකාරී සභාපතිතුමා හිටන් දන්නවා ඇති. ඉතින් මේ පැල්පත් නිවාස තිබ්බා. මේකේ කාලෙම අරගලයක් තිබ්බා. ඔය හිටපු යහපාලන රජයේත් නිවාස අමාත්‍යතුමා හැටියට හිටපු සජිත් ප්‍රේමදාස මහත්මයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 3-4 දිනකට මේක නිවාස ලබා දෙන්න ගිහිල්ලා ඊට විරුද්ධව අපි නිවාස අධිකාරිය තුළ උද්ඝෝෂණය කළා, පිකටින් කළා. මේ නිවාස හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙන අයට වළක්වුවා. මොකද මේක ඇත්තටම මේ නිවාසවල ඉන්නේ අවුරුදු 10 15 නේ, අවුරුදු 30 40ක් අපි දුප්පත් හිටපු අය ඉන්නේ ගෙවල් ඉඩහසකම් නැතුව ගියේ බයවා. ඉතින් මේ පැල්පත් නිවාස වලින් නිවාස 4කට විතර මේක මහල් නිවාසී නිවාස හම්බුණා. මේ තියෙන පහළලා තියෙන ගෙවල් වලට මේකේ ගෙවල් හම්බුණා. එහා පැත්තේ පේනවා මේ මහල් නිවාස වල 4 දිනකට මේ වගේ 6 දිනකට මේකේ මේ ව්‍යාපෘතියේ නිවාස හම්බුණා මේවා ඉවත් කරනකොට. මේ මෙන්න මේ තිබ්බ ප්‍රමාණය වල පේන තාපයයිනේ කෙනෙකුට කාණුවක් තියෙනවා. එතන ඉඳන්ම නිවාස තිබ්බා. ඒක හිටපු මෙතන ඉඳන් මේ දක්වා ආපු අයට මෙතන මහල් නිවාසේ මෙතනට එනකම් මේ මහල් නිවාස වලින් එයාට නිවාස ලබා දුන්නා. ඉතිරි අය තමයි මෙතන මෙහෙම දිගටම ඉතුරු වෙලා හිටියේ. ඉතින් මේ පිළිබඳව දැන් අද ආවිල්ලා අපිට නෝටිස් දීලා කියලා තියෙනවා ගෝලට මේ ගෙවල් ඉවත් කරන්න කියලා. ඉතින් ඒ රජ වලින් එක එක අයට එක එක ප්‍රතිපත්තියක් යටතේ කරන්නේ නැතුව මේ ඇත්තටම නිවාස නැති මේ මිනිස්සු ගැන බලලා සාධාරණයක් පදනමක් මත නිවාස ලබා දෙන්න නැතුව මේ ගෙවල් 18ක් එහෙම නෝටිස් අලවලා කරන රජයේ ප්‍රතිපත්තියක් අපි දකින්නේ නැහැ. ඉතින් භාගයකට දෙන පිරිසකට ගෙවල් 6කට දෙන්නත් ඉතුරු ගෙවල් ටික නිකන් ඉවත් කරන්න බෑ. ඒකින්ද මේක ජනාධිපතිතුමා දක්වා පෙන්වන්න ජනාධිපතිතුමාට හරණ්‍ය මනසූරි අගමැතිතුමීට මේ නිවාස ප්‍රශ්නය සභාපතිතුමා කැඳවලා මේකට දෙයක් විසඳුමක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. මේක ජනාධිපතිතුමාට අගමැතිතුමාට නිවාස ඇමතිතුමාට යන්න ළමයි පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ තියෙන රජය වලින් කරන අපහසුතාව නිසා මේ ගොඩක් මිනිස්සු අවුරුදු 40ක් තිස්සේ මේක දුක් විඳින්නේ. ඉදිරි වැඩසටහන් අපි පෙන්වන්නම්. අධිකාරියත් එක්ක සාකච්ඡාවක් තියෙනවලු. අපි මේ ආටිකල් වල ගියා පිකටින් කරපුවා තියෙනවා. ඒකින්ද මේ ගැටලුව සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාව විශ්වාස කරන මේ රටේ ජනතාව විශ්වාස කරන නිසා මේ ඉන්න මොරටුව බාර අමාත්‍යතුමා අධිකරණ ඇමතිතුමා
කියනවා මේ ගැන අවධානය යොමු කළා සාධාරණයක් මේ මිනිස්සුන්ට කරන්න කියලා.